සුබ දවසක් ඕගොල්ලෝ සියලු දෙනාටම මම අද ඕගොල්ලන්ට කියලා දෙන්න යනවා අපි කොහොමද ඉංග්‍රීසි භාෂාවෙන් ඉල්ලීමක් කරන්න කියන එක. අපිට ඉංග්‍රීසි භාෂාවේ ඉල්ලීම් කරන්න ක්‍රම කීපයක් තියෙනවා. මම හැබැයි ඕගොල්ලන්ට අද කියලා දෙන්න යනවා ප්‍රධාන ක්‍රම තුනක් අපි කොහොමද ඉංග්‍රීසි භාෂාවෙන් ඉල්ලීමක් කරන්න කියන එක. අපිට would පාවිච්චි කරලා කියන්න පුළුවන්, could පාවිච්චි කරලා කියන්න පුළුවන්, can පාවිච්චි කරලා කියන්න පුළුවන්. අපි would පාවිච්චි කරලා අපි කොහොමද කාරුණික ඉල්ලීමක් කරන්නේ? Would you give me your pen please? Would you give me your book please? Likewise you can say would. ඒ කියන්නේ would පාවිච්චි කරනවා අපි ගොඩක් polite විනීතව කරුණාවන්ත ඉල්ලීමක් කරන්න අපි would පාවිච්චි කරනවා. could පාවිච්චි කරනවා අපි woodම තරම් නැති වුණත් හැබැයි යම් තාක් දුරකට විනීත ඉල්ලීමක් කරන්න අපි could පාවිච්චි කරනවා. Could you give me your pen please? Could you give me your book please? ඔයාගේ පෑන පොඩ්ඩක් මට දෙන්න පුළුවන්ද? ඔයාගේ මේ පොත පොඩ්ඩක් මට දෙන්න පුළුවන්ද? ඒ වගේම තමයි අපිට can පාවිච්චි කරලා කියන්න පුළුවන්. අපි can පාවිච්චි කරන්නේ මචං පෑන පොඩ්ඩක් දියන්කෝ බං. Can you give me a pen please මචං? Can you give me a book please මචං? ඒ කියන්නේ අපි දන්න කියන කෙනෙක්ගේ දෙයක් ඉල්ලනකොට අපිට විනීත වෙන්න අවශ්‍යතාවයක් නැහැ නේ. අපිට අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට can පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි ඉංග්‍රීසි භාෂාවේ ඉල්ලීම් කරන ප්‍රධාන ක්‍රම තුනයි would පාවිච්චි කරලා, could පාවිච්චි කරලා, can පාවිච්චි කරලා. හරි මම හිතුවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක හෙල්ප්ෆුල් වෙන්න ඇති කියලා. Thanks for watching.